1919 ජෝර්ජියාවේ කළු ජාතික පවුලක ඉපදෙන මේ ජැකි රොබින්සන් 1920 දී පියාගේ අභාවයෙන් පස්සේ ඇමරිකාවේ කැලිෆෝනියාවට සංක්‍රමණය වෙනවා. ජැකි තමන්ගේ කුඩා කාලේ ඉඳලම බේස්බෝල් වලට ඉතාමත් හොඳ දක්ෂතාවයක් පෙන්වනවා. නමුත් ඔහුගේ පාසල් කාලය නිමා වෙනවත් සමගම ඔහුට දෙවන ලෝක යුද්ධයේ ඇමරිකානු හමුදා සමග සම්බන්ධ වෙන්න සිදු වෙනවා. ජැකි මේ ලෝක යුද්ධය අවසන් වුණාට පස්සේ තමන්ගේ බේස්බෝල් සිහින යලිත් පණ ගන්නවට තමයි සූදානම් වුණේ. නමුත් ජැකීට පොඩි අභියෝගයක් තිබුණා මේක. මේ බේස්බෝල් කියන ක්‍රීඩාව මේ කාලේ ඇමරිකාවේ සැලකුවේ සුදු ජාතිකයන්ට පමණක් සීමාව ක්‍රීඩාවක් ලෙස. නමුත් මේ ජැකි මේ අභියෝගය ජය ගන්න කියලා හිතාගෙන 1947 දී ඒ කාලේ තිබිච්ච ලොකුම බේස්බෝල් ලීගය වුණ MLB ලීගයට බ්‍රූක්ලින් ඩොජර්ස් සමගින් එක්ව. මෙන්න මේ කියන එක්වීමත් සමගම මොහුට ඉතාමත් විශාල තර්ජන ඒ වගේම නින්දා ගොඩක් දේවල් වලට ඔහුට මුහුණ දෙන්න සිදු වෙනවා. කොටින්ම කිව්වොත් මේ ජැකීට ඒ ජැකිත් එක්ක සෙල්ලම් කරපු සමහර කණ්ඩායම් ඔවුන්ගේ නගරයටවත් එන්න දුන්නේ නැහැ. නමුත් ජැකි තමන්ගේ අරමුණ වෙච්ච බේස්බෝල් ක්‍රීඩාව කළු ජාතිකයන්ටත් උරුමයි කියන අරමුණ සාක්ෂාත් කරගන්න ඔහුගේ ගමන ගියා. ඔහු දැනන් හිටියා ඔහුගේ දක්ෂතාවයෙන්. ඔහු දක්ෂතාවයෙන් තමන්ගේ අභියෝගය ජයග්‍රහණය. ඉතින් ඒ ජයග්‍රහණය කරලා 1947 දී කියන්නේ තමන්ගේ පළවෙනිම සීසන් එකේදී ඔහු මෙන්න මේ කියන MLB ලීග් එකේ හොඳම නවකයට හිමි සම්මානය ලබා ගන්නවා. මෙතනින් ඔහු නැවතුනේ නැහැ. ඔහු තවත් පිට ජයග්‍රහණ රාශියක් ලබාගෙන 1962 දී බේස්බෝල් ක්‍රීඩකයෙක්ට ලබා ගන්න පුළුවන් ඉහළම සම්මානය වන Hall of Fame කියන සම්මානයත් ලබා ගන්නවා. මේ වගේ ජැකි තමන්ගේ අරමුණ කරා තමත් අදිෂ්ඨානශීලීව මොන දේ වුණත් ගියපු කෙනෙක්. ඔයාලත් මේ ජැකි රොබින්සන් ගැන මොනවද හිතන්නේ? කමෙන්ට් එකක් දාන්න. In the last half of the second inning, Robinson gets the first hit off fourth. It's a homer into the left field stand.